සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම. අද මම යන්නේ ලංකාවේ ලස්සනම දුම්රිය ස්ථානයකට. ඒ කියන්නේ මේක හරියටම කිව්වොත් ලංකාවේ ලස්සනම දුම්රිය ස්ථානය කිව්වොත් වැරදි නැහැ. මොකද මේක පිහිටලා තියෙන පිහිටීමත් තියෙන කාලගුණ තත්ත්වයත් එක්ක තමයි මම එහෙම කියන්නේ. මම විතරක් නෙමෙයි. ගොඩක් අය අදහස් කරන්නේ මේක තමයි ලස්සනම ලංකාවේ තියෙන දුම්රිය ස්ථානය කියලා. මුහුදු මට්ටමේ සිට මීටර 1700ක් පමණ උසින් තමයි මේ දුම්රිය ස්ථානේ තියෙන්නේ. එහෙනම් අපි ගිහිල්ලා බලමු කොහොමද ඉදල්ගස්සින්න දුම්රිය ස්ථානය අපිට පේන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මේ මම යන්නේ ඔහිය හරහා. මේක ඔයාලට දැක්ක ගම හිතා ගන්න පුළුවන් ඇති මේ ඉන්නේ මම ඔහිය කියලා. ඔහිය හරහා යන ලස්සන සුන්දර ගමනක් තමයි ඉදල්ගස්සින්න කියන්නේ. ඔයාලට පේනවා ඇති මෙතන වටපිටාව කොච්චර ලස්සනද කියලා. මෙතන ඉඳන් කිලෝමීටර් 21ක් අපිට යන්න තියෙනවා ඉදල්ගස්සින්නට. කෝච්චිය යනවා නම් ඔයාලට ඔහි ඉඳන් කිලෝමීටර් 9යි යන්න තියෙන්නේ. රේල් පාර දිගේ පයින් ගියත් කිලෝමීටර් 21ක් යනවට වඩා ඉක්මනට මේ ඉදල්ගස්සින්නට යන්න පුළුවන් වෙයි. මොකද ඉදල්ගස්සින්නට ඔහි හරහා යන පාර හරිම දුෂ්කර පාර. මම නම් හිතන්නේ නෑ බයික් එකක් ඔෆ් රෝඩ් වාහනයක් කරන්න ඉදල්ගස්සින්නට ස්ටේෂන් එක ගාවට යන්න පුළුවන් කියලා. මේ ඔයාලා දන්න හැමෝම දන්න ඔහිය බලන්න මෙතන කොච්චර ලස්සනද කියලා. මේ මෙහෙම තමයි අපේ මාර්ගයේ වැටිලා තියෙන්නේ ඉදල්ගස්සින්නට යන්න. ඒක මට දෙයක් කියන්න ඕනේ ඉදල්ගස්සින්න ගැන. දැන් මේ වීඩියෝ එක බලන ගමන් ඔයාලට මම ඉදල්ගස්සින්න ගැන පොඩි විස්තර කිරීමක් කරන්න. සුලංකපොල්ලේ නැවතුම. එහෙම නැත්නම් ඉදල්ගස්සින්න. මෙහෙම තමයි ගොඩක් අය මේකට අර්ථකථනය කරන්නේ. ඒකට හේතුව තමයි ෂණයකින් මිදුව වැහිලා යන ශ්‍රී ලංකාවේ දකුණු කොටසයි නැගෙනහිර කොටසයි වෙන් කරන කඳු මුදුන උඩ තමයි මේ ඉදල්ගස්සින්න දුම්රිය ස්ථානය හදලා තියෙන්නේ. මේක යටත් විජිත සමයේ බ්‍රිතාන්‍යයන්ගේ නිර්මාණයක්. ඉදල්ගස්සින්නට තියෙන්නේ මාරම ලස්සන පිහිටීමක්. මොකද මේ ෂණයකින් මිදුවෙන් වැහිලා ගිහිල්ලා මුළු ස්ටේෂන් එකම සුදු පාට දුමාරකින් වැහිලා යනවා. ඒත් ටික වෙලාවක් යන්නේ පැහැබර කාලගුණයක් එනවා වටපිටාව සම්පූර්ණ පේන. ඉතින් මේ ඉදල්ගස්සින්නේ විශේෂ සංසිද්ධියක් තියෙනවා. ඒක තමයි ඉදල්ගස්සින්න දුම්රිය ස්ථානයේ ඉස්සරහා වහලට වැටෙන වතුර. කෙලින්ම පිළිමට වැටිලා ඊට පස්සේ ඒක ඒ වතුර පාර එකතු වෙනවා ශ්‍රී ලංකාවේ දිගම ගංගාවන මහවැලි ගංගා ද්‍රෝණියට. හැබැයි පිටිපස්සෙන් වැටෙන වතුර ගිහිල්ලා නතර වෙන්නේ වලවේ ගංගාවේ. ඒ කියන්නේ මේ රේල්වේ ස්ටේෂන් එකේ දෙන වහලේ ඉස්සරහ වතුර මහවැලි ගංගා ද්‍රෝණියටත් පිටිපස්සෙන් රැස් වෙන වතුර වලවේ ගංගා ද්‍රෝණියටත් තමයි වැටෙන්නේ. ඉතින් ඒ හින්දා මේ සුලංකපල්ලේ නැවතුම නැත්තම් ඉදල්ගස්සින්න හරිම ප්‍රසිද්ධියක් කරනවා මේ සංසිද්ධිය හින්දා. ගොඩාක්ම අය ලංකාවේ බහුතරයක් කියන්නේ මේක තමයි ලංකාවේ තියෙන ලස්සනම රේල්වේ ස්ටේෂන් එක කියලා. මෙතනට බයික් එකකට හෝ ඔෆ් රෝඩ් වාහනයක් ෆෝර් වීල් වාහනයක් වගේ ගියොත් ඇරෙන්න මම හිතන්නේ ත්‍රී වීල් එකකටවත් යන්න පුළුවන් කියලා. ලංකාවේ වගේ තැන් 14යි තියෙන්නේ. ඒ 14න් එකක් තමයි මේ ඉදල්ගස්සින්න කියන්නේ. ඔයාලත් යන්න ඔහිය හරහා යනවා නම් ට්‍රේන් එකේ යනවා නම් කිලෝමීටර් 9යි. බයික් එක යනවා නම් කිලෝමීටර් 21ක් තියෙනවා. බොරලන්ද හරහා තමයි යන්න තියෙන්නේ. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එක බලන ගමන් රස විඳින ගමන් මේ ලස්සන පරිසරය බලාගෙන මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න අමතක කරන්න එපා. පාලේ යනවා ගොඩක් ප්‍රවේශමේ යන්න පාර ගොඩක් පටුයි. අනික පල්ලෙහාට හිර තියෙන්නේ. පොඩ්ඩක් හරි වැරදුනොත් එහෙම වෙලක් පල්ලෙහා තියෙනවා. පරිස්සමෙන් යන්න අඟු වලින් පොඩක් ස්ලෝ කරලා. සත්තු පයින්නවා පාරේ. බල්ලෝ ඉන්නවා. අපි ආයෙත් මෙහි තියෙන গুপ্ত
අඳුරු ස්වභාවය වෙන මම හිතන්නේ කොහෙවත් තියෙයි කියලා. මොකද වටේම කඳු වලින් වට වෙලා තියෙන හින්දා මේ හරිය මාරම අඳුරුයි. අර පේන සිටි බස් එකක් එනවා. මේ බස් එකක් මේ පාරේ යනවා කියන්නේ මාරම ලස්සනයි රතු පාටට මේ කඳු කරේ රස්සයෙන් රතු පාට බස් එකක් යනකොට ඒක මාර ලස්සන දර්ශනයක්. පරිස්සමෙන් යන්න මේ ෆෝන් එකක් ගන්න වංගුවකදී. මොකද එක පාට වාහනයක් කියලා හොයාගන්න බෑ. බෝඩ් එකක්වත් නැහැ මේ වංගුවක් තියනවා කියලා. පල්ලමද්ද වංගුවද කිසිම මාර්ග සංඥාවක් නැහැ. ඒ හින්දා හරි අවධානයෙන් යන්න. මේ හරිය නම් කර්බන්ටයින් විතරයි තියෙන්නේ. ෆයිනස් ගස් නැහැ. සාමාන්‍යයෙන් කඳු කරේ හැදෙන්නේ මේ වගේ ගස් තමයි ලොකුටම. මේවා විදේශයට වලින් ආපු ආක්‍රමණශීලී ශාක ඒවත් මේ ගස් වලින් කඳු කරට මාරම ලස්සනක් ගෙන දෙනවා. කර්බන්ටයින් ෆයිනස් වලින් ජල් මූල ආශ්‍ර ගොඩක් මේ හිඳිනවා. මේ ගස් පාට කරන්න බැහැ ලීසි මොකද ආයට හැදිලා තියෙනවා. හැමදාම තියෙන්නේ මේ ගස් තමයි. හරි අපි එහෙනම් තව ටික වීඩියෝ එක ස්ටාර්ට් කරන්න. අපි දැන් පොඩ්ඩක් මේ එතන ඇතුලෙන් එළියට ආවා. මෙතන වටේම වලට පේනවා ඇති. ලස්සන view එකක් තියෙනවා වටේ. මාර ලස්සන view එකක් තියෙන්නේ. දැන් නම් පාර ටිකක් පළල්. මේ පාර බොරලන්ද පාර, ඔය බොරලන්ද පාර මේ. එතන පාර ගොඩක් පටුයි. ඒ හින්දා අපි තීරණය කරා බොරලන්දට කියලා බොරලන්ද හරහා ඉදල්ගස්සින්නට යන්න. මේ අපි දන්නේ පාරේ තත්ත්වය කොහොමද කියලා. මේ දැන් මේ දවස් ටිකේ වැස්සා කිව්වනේ. ඒ හින්දා අපිට යන්න බෑ කොයි විදිහට මේ පාර තියෙනවද කියලා. මොකද view එක වලට පේනවා. මාරම ලස්සනයි කඳු වටේටම කඳු තියෙනවා. උඩට තමයි යන්න තියෙන්නේ මේ ඉදල්ගස්සින්න පාරට. මෙතන ඉඳන් කන්ද යන්න තියෙනවා කිලෝමීටර් 4 ඉදල්ගස්සින්නට. පාර පටුයි හැබැයි යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. වල වලවල් ටිකක් තියෙනවා. අපි ගොඩක් මෙතන නතර වුණා. මොකද මෙතන හරිම ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. ඔය පිටිපස්ස පේන්නේ බදුල්ල පැත්ත. බදුල්ල පැත්තේ ඈත පේන කඳු වැටිය නමනුකුල කඳු වැටිය. ඉතින් මේ පුංචි පාර හරහා තමයි අපිට ඉදල්ගස්සින්නට යන්න තියෙන්නේ. ඉස්සරහා මීට වඩා ගොඩාක් අමාරුයි පාර. අපි දැන් මෙතන ඉඳලා දැන් ඉදල්ගස්සින්න ස්ටේෂන් එකට මෙන්න මෙතන උඩ තමයි තියෙන ස්ටේෂන් එක. උඩට යන්න හදන්නේ. අපිට පේනද පිටිපස්ස ලස්සන view එකකුත් තියෙනවා. පිටිපස්සේ මෙන්න මෙහි උඩ තමයි ස්ටේෂන් එක තියෙන්නේ. අපි ස්ටේෂන් එකට යනවා. අපි ආපු පාර තමයි මේ තියෙන්නේ. ඉතින් ඉස්සරහට යන්න තියෙන්නේ.
ඔයාලට පේනදී ලස්සන view එකක් තියෙනවා. ලස්සන view එකක් එක්ක ලොකු පන්නමක් තියෙනවා පල්ලෙහාට. स्टेशन ने हरे पेड़ रखा था तो मैं पेड़ ने माइनस कर दिया parang abalang konkret dah ini be स्टेशन එක එක්කම ඉන්නේ මේ මීදුව වැහිලා තියෙන්නේ ඔක්කොම පේනවා ඉතින් අර තියෙන ස්ටේෂන් එක අර තියෙන ස්ටේෂන් එක අපි මෙතනින් බයික් එක නතර කරනවා මීදුව කියන්නේ වව් අමාරම ලස්සනයි ආට පේනවා ඉතින් කොච්චර මීදුවක්ද කියලා ස්ටේෂන් එක වැහිලා තියෙන්නේ ආයි මෙතන ලංකාවේ ලස්සනම ස්ටේෂන් එක කියන්නේ නිකන් නෙමෙයි හරියට පිස්සු වැදෙනවා අපි ඉස්ලාකට ගියා අපි ඉදල්ගස්සින්න ස්ටේෂන් එක ගාවට ආවා දැන් වෙලාව 9:06 දැන් 9:06 වාලා විශ්වාස කරන්න බලන්න view එක කොහමද කියලා එන ටයිම් එක 9:07යි වෙලාව මාරම ලස්සනක් තියෙන්නේ පේනදී පට්ට view එකක් තියෙන පාරම ලස්සනයි අප්පා පිස්සු වැදෙනවා තුම ලස්සනක් තියෙන්නේ විදුව වැහෙනවා ස්ටේෂන් එක ලංකාවේ තියෙන ලස්සනම දුම්රිය ස්ථානයක ඉදල්ගස්සින්න එහා පැත්තේ ෆයිනස් කස් ටිකක් තියෙන කිසිදාක් පේන්නේ නැහැ මේ ඉදල්ගස්සින්නේ ස්ටේෂන් එකේ ඉඳන් අර ෆොටෝ ගන්නකොට ලස්සනට view එකත් එක්ක එන ඒ ගස් කිසිලයක් පේන්නේ නැහැ මීදුවට මේක නම් වෙනම ලෝකයක් ඈ ටිකටකින් කෝච්චියක් ගියා මේ wow ලස්සනක් තියෙන නේද අප්පා සීතලයි ඒනදී පල්ලෙහක් කිසි දෙයක් පේන්නේ නැහැ සම්පූර්ණ මේක ඕ ඉදල්ගස්සින්න මුදු මට්ටමේ සිට මීටර් 1615 උසින් තමයි ඉදල්ගස්සින්න තියෙන්නේ පලාදෝ වෙහෙලා මීදුවේ ඉතින් එන්න මෙතනට ඇවිල්ලා බලන්න කොච්චර ලස්සනද කියලා මාර ලස්සන පරිසරයක් තියෙනවා දැන් හිතා ගන්න පුළුවන් මෙතනටයි ලංකාවේ ලස්සනම දුම්රිය ස්ථානය කියලා කියන්නේ කියලා
කන්දක් උඩ මුදුනේ දෙපැත්තම කන්ද. මේ පැත්ත පල්ලම මේ පැත්තත් පල්ලම. ඒ කන්ද මුදුනේ තමයි මේ දුම්රිය ස්ථානේ තියෙන්නේ. ඉතින් හිතා ගන්න පුළුවන් මීදුමෙන් නේ කියලා එතකොට. එතන ෆයිනස් කස් තියෙන්නේ මේ හරි. ඔක්කොම මාර ලස්සනයි. කෝච්චියක් එනවා. ටක් ගාලා මේ කෝච්චි වීඩියෝ එකක් ගන්න. බලමු. කෝච්චියක් එනවා. LODC කෝච්චි මේ අපි මේ රොටියක් කනවා මෙතන විවේක බලාගෙන. ස්ටේෂන් එක ඉස්සරහා තමයි අපි මේ ඉන්නේ. රොටියක් කන ගමන්. එතන කඩයක් තියෙනවා. මේකේ කැම තියෙනවා ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ ඉදල්ගස්සින්න වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. නුවරඑළිය හෝර්න් තැන්න ඔහිය ඉදල්ගස්සින්න හරහා අපි දැන් ආයේ කොළඹට යනවා. යන ගමන් අපි සමරකන්ද දිලටත් ගිහලා තමයි යන්නේ. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මගේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි. මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. Thank you.